අනුමෝදන් වේවා. අවසානයේදී උතුම් වූ අමාමා නිර්වාණ සාන්තිය පිණිස මේ පින්පෙත් හේතු වේවා, වාසනාව වේවා කියා කවුරු සාදු කියලා මේ වාක්‍ය කියලා මතක වස්ත්‍රය සංඝ සතු වශයෙන් පූජා කරන්ට. ඉමානි මතක වත්තානි බික්ඛු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි බික්ඛු සංඝස්ස දේම ඉමානි මතක වත්තානි බික්ඛු සංඝස්ස දේම
තමයි ඒක. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ පච්චිත්වා නිරුච්ඡන්ති තේසං සමුසුඛෝ අනිච්චවත උපජිත්වා නිරෝධන්ති සංසමුසුඛෝ අනිච්චා. මං හිතන්නේ අමුතුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දෙමාපියන් ඒ වගේම සාන් ප්‍රියංක කුමාර බටුවත්ත මේ තරුණ පුතණුවන්ගේ අනිත් සහෝදර සහෝදරියන් අනිත් ඥාතියිතයි අපි සෑම දෙනාම නොසතු නොපතු අවස්ථාවක මේ පුතණුවන්ගේ අභාවය නිසායි අපි හැම දෙනාම මේ ප්‍රදේශයේ ඒ වගේ මේ කාරණය දන්නා හැම කෙනෙක්ම අවංකවම හදවතින්ම ඉතා බුද්ධිමත්ව කල්පනා කරමින් ක්‍රියා කරලා අපේ හදවත් තුළ ඇති වෙලා තිබෙන ඒ කනගාටුව වේදනාව කම්පනය තුනී කර ගන්නටයි අපි හැමදෙනාම උත්සාහ කරන්න අවශ්‍ය වන්නේ. විශේෂයෙන් මේ දෙමාපියන් පමණක් නෙවෙයි, ඒ සහෝදර සහෝදරියන් පමණක් නෙවෙයි, ඥාති හිතයිසි මේ හැමදෙනා පමණක් නෙවෙයි, මේ ස්ථානට වැඩම වදාළ මේ ස්වාමීන් වහන්සේලාත් දැඩි කම්පනයකට දැඩි වේදනාවකට මේ අනුශාසනය කරන අපි හැමදෙනාම මා ඇතුළු එවැනි තත්වයකට පත් වෙලා තිබෙන්නේ. ඒ අපට දින ගණනාවක් තිස්සේ ඒ දැඩි වේදනාවෙන් කම්පාවෙන් අපි හැමදෙනාම කටයුතු කරන්නේ. ඒ වුණත් අපි කොච්චර හැඬුවත්, අපි කොච්චර වැළපුණත්, අපි වෙන කිනම් මොහොතයක් කළත් නැවත මේ ලෝකයේදී සාන් ප්‍රියංක කුමාර බටුවත්ත කියන කරන්නට අවශ්‍ය වන්නේ. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළේත් අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති. මේ ලෝකයේ මිනිසුන් විවිධ ප්‍රාර්ථනාවන් කරනවා, විවිධ බලාපොරොත්තු තබාගෙන ක්‍රියා කරනවා. අපි හැමදෙනාම ඒ විවිධ ප්‍රාර්ථනාවන්, ඒ විවිධ බලාපොරොත්තු අපි හැමදෙනාම නොසිතන නොපතන ආකාරයට බොහෝමයක්ම සිද්ධ වන්නේ. එවැනි අවස්ථාවකට තමයි අපි සෑම දෙනාම මේ වෙලාවේ මුහුණ පාදී තිබෙන්නේ. තමන්ගේ පුංචි පුතණුවන් නැවත හිටානිද්දා මේ නිවසට පැමිණේවි. ඒ වගේම අනිත් සහෝදර සහෝදරියන් එහෙම හිතන්ටත් ඇති. ඥාති හිතයිසි ඔහුගේ සොහිරන් සහෝදර සහෝදරියන් හැම කෙනෙක්ම සිතන්ට ඇති. ඒ වගේම තමන්ගේ ඒ වැඩිමාළු සහෝදරියගේ ඒ කටයුතු සඳහා ඔහු සමහර විට සිතාගෙන මේවත් ඒ ආකාරයෙන් හිතාගෙන ක්‍රියා කරන්නට ඇති. මෙයයි අපි හැමදෙනාගේම බලාපොරොත්තු. කියලා ඔය පෑම්පාදේ නාථකාරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාති කියන ගාථාව කියලා සම්මත කරන් පෑම්පාදේ යනවා. ගාථාව කියන්නේ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් යථාවාරිවහ පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකම්පති උන්නමේ උදකං වත්තං යථා නින්නම් පවද්දති ඒවමේව. ඊළඟ අනුශාසනය තලාව ඥානෝදය පිරිවෙනේ පරිවෙනාධිපති
අති ගෞරවනීය අපේ දීරානන්ද පට්ටාම්දුරන් වහන්සේ විසින් සිද්ධ කරන ඇති හැමදෙනාම උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා මරණත්ථාය ඕකාසු වදකෝ වියේසති තේරාසනාරුද අති ගෞරවනීය තලාව පුරාණ විහාරාධිපති එවැගේම තලාව මහාවිද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පඬිතුමා වහන්සේ එවැගේම තලාව මහාවිද්‍යාලයේ ආචාර්ය විජිගම් පඬිතුමා වහන්සේ එවැගේම තලාව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගෞරවකාරී පහළ තලාව විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී අපේ රතන ශ්‍රී පඬිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සංවේග ප්‍රාප්ත සදහවත් කාර්මික පින්වතුනි දැන් මේ අවස්ථාවේදී මේ මලහිරු දැස යන මේ සැදෑ යාමේදී හැම දිනාගේම හදවත් තුළ සෝකය දුක වේදනාව ඊ타මත්ම බලවත් ලෙසින් රැව් පිළිරැව් දෙන මේ අවස්ථාවේදී මේ හැම දිනාම දැන් බලාපොරොත්තු වෙ සිටින්නේ මේ හැම දිනාගෙම තව ස්වල්ප වේලාවකින් සදහටම සමුගන්ට ඒ සහන් ප්‍රියංග කුමාර බටුවත් තරුණ මහත්මයාට ඒ අවසාන ගරු බුහුමාන ඉෂ්ට සිද්ධ කරලා ඒ ආගමික වත්චරිත ඉෂ්ට සිද්ධ කරලා ඒ තමන්ගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්ටයි මේ හැම දිනාම සැදී පැහැදී සිටින්නේ මේ අවස්ථාවේදී පළමුවෙන්ම අපේ තලාව ඥානෝදය පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයේ ඒ වගේම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සංවේගය මේ පවුලේ සියලු දෙනා වෙතම පළමුවෙන්ම ප්‍රකාශ කර සිටිනවා. ඒ මොකද මේ පවුලට සම්බන්ධ ඒ ඥාති හිතයිසීන් ඒ ප්‍රසන්න මහත්මයා ආදි කොටගත්තේ ඥාති හිතයිසීන් අපේ විහාරස්ථානයේ සමග බොහොම සමීප සම්බන්ධතාවයකින් කටයුතු කරන පිරිසක් එවැගේම මේ නිවසේ ඒ සිටින ඒ දුවා දරුවන් පිළිබඳවත් එවැගේම ඒ අයත් අපේ විහාරස්ථානයේ සමග යම් යම් කටයුතු කරනවලදී බොහොම සමීපව විශේෂ වශයෙන්ම භික්ෂුන් වහන්සේලා සමග බොහොම ලබදියාවෙන් යුක්තව කටයුතු කරන පිරිසක් නිසා මේ වෙලාවේදී මේ පවුල පිළිබඳව එවැගේම මේ පවුලේ දුවා දරුවන් පිළිබඳව අපි අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු වෙන්නේ නැහැ. ඒ මුලින් අවසර ලැබුණු ආකාරයට අපි අති ගෞරවනීය අපේ සුමනතිස්ස පඬිත් හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ලැබුණා මේ අය මේ සමාජය තුළ ඒ වගේම බොහොම හොඳට සමාජශීලී ලෙස ඒ වගේම ආගමට දහමට වෙන්ටෝද කරන යුතුයකම් හරියාකාරව සිද්ධ කරමින් කටයුතු කරන්ට යෙදුණු ඒ වගේම කටයුතු කරන පරිසරයක් තුළ ජීවත් වී මේ කිසි කෙනෙක් අපි කිසිම කෙනෙක් නොසිතූ ආකාරයට නොපැතූ ආකාරයට අපෙන් සමුගන්ට යෙදුන ප්‍රකාශ කරන්නටයි අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව අපි මෙවන් අද ශ්‍රී අරහන්ත මහා තලාකවාපී පුරාණ රාජ මහා විහාරාධිපති තලා මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත් අපේ නිකුල සුමනතිස්ස සහෝදර හාමුදුරන් වහන්සේ සහද අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සංවේගයටපත් කාරුණික සදහවත් පින්නතුනි අපේ ජයතලක මහත්මයා ඒ වගේම නෝනා මහත්මිය දූ දරුවන් සෑම දෙනාම ඊටාත්ම සංවේගයට දුකට කනගාටුවට පත්වලා සිටින අවස්ථාවක් මේ අවස්ථාව විශේෂයෙන්ම තලාව පුරාණක මහත්මයා ඇතුළු නෝනා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට ප්‍රථම වශයෙන් පළ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුරාණ විහාරස්ථ දායක සභාවේ සංවේගයත් මේ අවස්ථාවේදී පළ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ නෝනා මහත්මිය වංශවතී කුමාරිහා මහත්මිය ඒ වගේම මේ දූ දරුවන් විහාරස්ථානයේ සමග භික්ෂූන් වහන්සේලා සමග
බොහෝම කුළුපගතාවකින් යුක්තව කටයුතු කරන අය. ඔබගේ දායක පවුලක් තමයි මේ පවුල. ඒ පවුලට මෙබඳු සංවේගදායක අවස්ථාවකට මුහුණ පාන්නට සිදු වුණාම විශේෂයෙන් අපිටත් ඒක දරා ගන්න නොහැකි තරම් වේදනාවක් බවට පත් වුණා. ඒකට හේතුව තමයි මේ සහන් ප්‍රියංග කුමාර නිසා තමයි ඒ අය දහම් පාසලෙන් චුට්ටක් ඈත් වෙලා සිටින් එහෙත් ඒ අය නිවාඩුවට තමන්ගේ නිවසට පැමිණියාම මම හිතන්නේ ඥාති නිවසකට නොගියත් පන්සලට ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා ඊටාත්ම සංවේගදායක ඊටාත්ම වේදනාකාරී තත්වයක් කියන එක සෑම කෙනාගේම හදවත් තුළ දැනෙන කාරණාවක්. අපේ මේ ජයතිලක මහත්මයාගේ නිවස මම හිතන්නේ අපිට 아무තු නිවසක් නෙවෙයි. අපි නිතර දෙවේලේ එන ඒ වගේම අපේම නිවසක් කොට අපි සලකන නිවසක්. මොකද ඒ තරම්ම ලෙන්ගතු කමකින් යුක්තව මේ කටයුතු කරන්නේ භික්ෂූන් වහන්සේ සමග විහාරස්ථානයේ සමග. නමුත් පිනතුනි අපි කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්ට දුන්නා. සබ්බේ සත්තා මරිස්සන්ති මනන්තං ජීවිතං. අපි මොනතරම් පැතුම් තලයන් ගොඩ නගාගෙන අපි සමාජය තුළ ජීවත් වෙන්න අවශ්‍යකදී මොන පාන්ත සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ස්වභාවය, මේක තමයි යථා තත්ත්වයේ පිනතුනි. නමුත් මේ අම්මයි තාත්තයි ඒ වගේ මේ සහෝදර සහෝදරියන් කවදාකවත් අපේක්ෂා කළේ නැහැ තමන්ගේ කුඩා දරුවා, බාල පුතා, බාල සහෝදරයා මේ තත්ත්වයටපත් වේවි කියලා මේ අය කවුරුවත් කල්පනා කළේ නැහැ. මේ ඥාති හිත මිත්‍රාදීන් කවදාකවත් අපේක්ෂා කළේ නැහැ මෙබඳු තත්ත්වයකට මේ සහන් පුතාපත් වේවි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්ට දුනා පින්තුනි. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. අපි නොහිතන දේවල්, අපි නොපතන දේවල් අපිට අපේ ජීවිතයේ පින්තුනි මුහුණ පාන්න සිටින්. එහෙමනම් එබඳු තත්ත්වයක තමයි අද අපේ ජයතිලක මහත්මයා ඒ වගේම නෝනා මහත්මිය මේ දරුවෝ පින්තුනි විවිධ බැඳීම් ගොඩනගාගෙන ජීවත් වෙන්නේ. මේ මගේ මාගී කියන මමත්වය අපි ඇති කරගෙන ජීවත් වෙන්නේ. මගේ පුතණුවන්, මගේ සහෝදරයා, මගේ ඥාතිවරයා, මගේ හිතවතා මේ ආදී වශයෙන් අපි සමාජයක් තුල ජීවත් වෙනකොට අපි නොයෙක් ආකාරයේ සමාජ සබලතාවයන් ඇති කරගෙන ගොඩනගාගෙන පින්තුනි මේ උතුම් මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්න. එසේනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා පින්තුනි මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයට පත් වුණ අපි මිනිසුන් වශයෙන් සමාජය තුල ජීවත් කොට අපි පින්තුනි අපේ ජීවිතේ සමාජ යථාර්ථය මොකද්ද කියන එක හඳුනාගෙන ජීවිතේ ඇති වෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් හොඳ ආත්ම ශක්තියක් අපි ගොඩනගාගෙන අපේ ජීවිතය අපි පවත්වාගෙන යන්න ඕනේ. එහෙම අපේ ජීවිතේ පවත්වාගෙන ගියොත් එහෙම වටිනා ඒ වගේම ඊළඟට අපේ න්‍යාය පත්‍රයේ තව අපි ලෙහෙකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම ආරාධනා කරනවා මේ පුතුණුවන් වතර කීප සේවය කළ කොළඹ හෙල්ප්කින් ආයතනය, ඒ ආයතනයේ අධ්‍යක්ෂ යාදිසානායක මහත්මයා ඇතුළු හෙල්ප්කින් ආයතනයේ සියලුම නිලධාරීන්ගේ අවසරයි. ප්‍රියසවාසී දයාබර මහත්මයා මම හිතන්නේ අද සහන් බඩුවත්ත සොහිරාගේ නිවසට මෙහා විශාල ජනකායක් එකතු වෙලා සිටින්නේ. සහන් බඩුවත්ත සොහිරා මේ ප්‍රදේශයේ ජනතාවත් එක්ක මොන වගේ සම්බන්ධයක් තුල ජීවත් වුණාද කියන එක පැහැදිලි කරනවා. අද සහන් බඩුවත්ත සොහිරාගේ මවට පියාට මේ පවුලේ අයට උදේ රෝහිරේ කහින්නවා වගේම තමයි එල්පී නායතනයේ අප සියලු දෙනාට ඉතා අවංක දක්ෂ නිහතමානී නිලධාරී අහිමි වේදනාවට ඒ දිසානායක මහත්මයා ඇතුළු අපි සියලු දෙනා පත් වෙලා. මම හිතන්නේ අප ආයතනයේට ලාභාලම නිලධාරී හැටියට මේ සහන් බඩුවත්ත සොහිරා. ඔව්
ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ගෞරව කරමින් තා නිහතමානීව වයසට මුහු පුරා ගිය වඩා මහත් සේවයක් අප ආයතනයට කළා. නමුත් අවසාන මොහොතේ අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වුණා. ඒ ගැන හෙල්පින් ආයතනයේ අප සියලු දෙනා දැඩි සංවේගයකට පත් වෙලා. ඒ නිසාම ආදරණීය පොතේ සියලු දෙනාට හෙල්පින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා නියා දිසානායක ඇතුළු අප සියලු දෙනාගේ ශෝකේ සංවේගයේ අනගාටු ප්‍රකාශ කර යාගම දැන් තියෙන අවසාන අවස්ථාව පුති කතාව ගහෙන් ගෙඩියක් එන්නා වාගේ එකවරම අපි ලොසු දුරු මොහතක මහරාත්‍රී ආපු දුරකථන ඇමතුමකි මුළු බවක පිටරලා ගියා. ඒ දෙනා යාමත් එක්ක අපි හැමදෙනාම අන්දමන්ද වෙලා ගියා. මොකද කරගන්නේ දැන් කියලා. ඒ ලෙඩින් කෙනෙක් කියනනම් කොහොමද බලාපොරොත්තු වෙනවා අපි ඒකට සූදානම්. අපගේ මේ දරුවා පිළිබඳව ඊනකින්වත් හිතවත් තිබුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වූ විදිහට මේ මාර්ගකල් මරණය සිදු වුණා. මේ සිදුවීමත් එක්ක මේ පවුලේ උදවි ඉතාම කඩා වැටුණා. හදවත් කඩා වැටුණා. අන්තිමට කඩා වැටුණා. හැබැයි මේ අවස්ථාවේදී අපට පිහිට වුණා ඔබ සැම දෙනා. ඒ වගේම මේ මරණය ආරංචි වීමත් සමග අපට උදව් කළා පවුලේ ඥාතීන් හිතවතුන් සහ එම ආයතනදාරි මහතුරුන් සහ කොළඹ හිටපු ඒ හිතවතුන් සියලු දෙනාම. මට මේ අයියක් අක්කත් කිව්වා අනේ මල්ලියේ මේ කටයුතු කොහොමද කරගන්නේ මේ දින 4 තුල අපි කරගන්නේ උදව් කරපු හැම දෙනාටම ඒකල මේ උදව් උපකාර වෙන්නේ. එපමණක් නෙවෙයි අපි මුදල් අරගෙන ගියේ නැහැ කොළඹ යනකොට. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙනම් දැන් අපිට පුතාට කරදරයක් එන්න කියලා ටෙලිෆෝන් කෝල් එක ආවා. අපි අල්ලවන්න උනා ගියන් පස්සේ නමුත් මේ ආයතනයේදී පස්සලා මේ මృతදේහය කටයුතු ගැනීම සඳහා අවශ්‍ය ආධාර උපකාර සියල්ල අපට කරා මේ පෙට්ටිය සූදානම් කරදී ප්‍රවාහනය කරදී ඒ සෑම කටයුත්තක්ම කළ දුන්නා අපිට. ඒ සම්බන්ධයෙන් උතුමන්ලාට අපේ පවුලේ ප්‍රධානගම ස්තුතිය අපි මේලාට උද කරන්න ඕන. ඒ වගේම බියගම අපේ සම්පත් කුමාර බටුවත් පුතුලා සේවය කළ ආයතනයේ ඒත් කොළඹම ඒ ආයතනයේ සියලුම මහත්මාවන් විතරම මේක සොයා බලමින් එක් මහත්මයෙක් මුළු දවස පුරාට ඒ ස්ථානයේ රඳවලා ඔහු සමග ඔහුගේ දුක බෙදා ගැනීමට ඉදිරිපත් කළා. ඒකත් සාහන කටයුතු කළා. මේ ආයතනයේ වාර කීපයක්ම කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා මේ දුක බෙදා හදාගත්තා. ඒකත් මේක මහා ගැටලුවක් තිබුණා. ඉතින් ඒ ආයතනයේ සියලුම නිලධාරි මහත්තුන්ට පවුලේ හදා ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම මේ මරණය ආරංචි වූ මොහොතේ පටන් මේ ප්‍රදේශයේ හිටපු අපගේ මරණාධාර සම්පීඩන සම්බන්ධ සියලු සමාජික මහත්තුරුන් සහ නිලධාරි මහත්තුරුන් එකතු වෙලා මේ මරණාධාර සමිතියේ තියෙන න්‍යාය පත්‍රානුකූලව අපට ලබා දිය යුතු සෑම දෙයක්ම ලබා දෙමින් ඒ අවශ්‍ය අපේ තනි නොකර මේ දින කීපය පුරාවට අප සමග හිටියා. ඒ හැම දිනකටම මේ පවුලේ කරදාංගම ස්තුතිය පුද කරන්න කැමතියි. Malam ini istirahat ya. Pasal apa?
දැන් ඇරිනම් බලන්න පුළුවන් කොටින් පිටිපිට. ආගතුලි ගත්තා. කොයි අනිත් ලෑලි මේ දලීද මෙතන හරි මලේ දේ දාන්න Angeline. Anak-anak udah tahan. Lalu mal poda meare mal poda kain ngono. Poda brahma dan dan bang.
පොඩ්ඩක් ඉන්නකෝ. නෑ පොඩ්ඩක් ඉන්න හරි නෑ. මේක නම් දැම්මුත් නේ. අහේ ගානක